සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අද ගොඩාක් වැදගත් තොරතුරු තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය වීඩියෝස් කරලා තිබ්බා. අස්සසුම ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ කට්ටියගේ මුදල් කවද්ද වැටෙන්නේ කියලා මෙන්න මේ විදිහට දිනත් එක්කම කියලා තිබ්බා. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේක පිළිබඳව. ඉතින් ගොඩක් කට්ටිය බොරුවටත් වීඩියෝස් හදලා තිබ්බා. ඉතින් අද කතා කරමු මෙන්න මේකේ ඇත්ත නැත්ත හරි දෙයක්ම. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් වැඩිහිටි දීමනාව පිළිබඳවත් ඔයාලට දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඉතින් ඒක පිළිබඳව දැනුවත් කරන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම අපේ SL Money Academy YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඉතින් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා එකතු වෙන්න. අස්සසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට YouTube එකෙන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් මුදල් උපයන ආකාරය අපේ channel එකෙන් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් අස්සසුම සම්බන්ධයෙන් හරි තොරතුරු හරිම වෙලාවට දැනගන්න ඕන නම් අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න මේ දවස්වල ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ මෙන්න මේ විදිහට දීමනාව දිනයක් එක්ක මෙන්න මේ විදිහට කට්ටිය ගොඩාක් වීඩියෝස් හදලා තිබ්බා. ඉතින් තාම මෙන්න මේ විදිහට අස්සසුම ඒ කියන්නේ වෙබ්සයිට් එකේවත් තාම දිනයක් සඳහන් කරලා නැහැ ඔයාලගේ ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ කට්ටියගේ මුදල් ලැබෙනවා කියලා. ඉතින් වැඩිහිටි දීමනාව ගැනත් මේ වීඩියෝ එකේ අවසානට කතා කරනවා. වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. ඉතින් හරියටම තාම දිනයක් සඳහන් කරලා නැහැ අස්සසුම අපේ වෙබ්සයිට් එකේවත් මෙන්න මේ විදිහට කිසිම තැනක. ඉතින් ඔයාලගේ සිස්ටම් එක බලා ගන්න පල්ලෙහා ලින්ක් එකෙන් ගිහලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් සිස්ටම් එක බලන ලින්ක් එක වෙනම තියෙනවා. ඉතින් YouTube එකේ මුදල් උපයන ආකාරය ඒ පිළිබඳව වීඩියෝස් කරලා තියෙනවා. ලින්ක් එකේ තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඒ වගේ ගිහලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඔයාලගේ සිස්ටම් එක චෙක් කරගන්න මේ වීඩියෝ එක බලලා වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සිස්ටම් එකේ ඔයාලගේ මෙන්න මේ විදිහට වෙරිෆයි වෙලා නම් බැංකු ගිණුම් ඔයාලා ඇඩ් කරලා නම් තියෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට අස්සසුම මුදල් ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ කට්ටියගේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් තාම හරියටම දිනයක් මේගොල්ලෝ සඳහන් කරලා නැහැ. ඉතින් 26 24 වෙනකොට වගේ දිනයක් සඳහන් කරා. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ විදිහට සිස්ටම් එකට අප්ඩේට් නොකරම මෙන්න මේ විදිහට මුදල් වැටෙන්නත් පුළුවන් බැංකු ගිණුම් වලටම. ඉතින් කලිනුත් සැප්තැම්බර් මාසයේ මුදල් කිසිම දැනුම් දීමකින් තොරව තමයි මෙන්න මේ විදිහට ඔයාලගේ ගිණුම් වලට බැර කරේ. ඉතින් ටච් එකේ ඉන්න SMS alert සේවාව සක්‍රිය කරලා නම් ඔයාලට පුළුවන් ඒක හරහා දැනුවත් කරන්නත් නැත්නම් අපේ වීඩියෝස් එකකින් ඔයාලව දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම බැංකු ගිණුම් වලට මුදල් වැටුණ ගමන් මේ වගේම දිනයක් එයාලා සඳහන් කරපු ගමන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඔයාලා SMS alert සේවාව අනිවාර්යයෙන්ම බැංකුවට ගිහිල්ලා ඒක හදාගන්න. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම අනිවාර්යයෙන්ම මේක හැමදාම කියන දෙයක්. අනිවාර්යයෙන් මේකත් ටච් එකේ ඉන්න. ඉතින් ඒ වගේම channel එක subscribe කරලා එකතු වෙන්න. මේ විදිහට දෙවන අදියරේ කට්ටියගේ මුදල් වැටෙන දිනයක් ඒගොල්ලෝ සඳහන් කරපු ගමන් ඔයාලව දැනුවත් කරනවා අපේ channel එකෙන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් හරි තොරතුරක් දැනගත්තු ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. එහෙනම් අපි තවත් තොරතුරකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.